ඔයාගේ ජීවිතේත් අවුරුදු 2ක් නාස්ති කරගන්න එපා මම කරා වගේ. YouTube පටන් ගත්තී මම හැමදේම try කරා. මම comedy videos කරා, DIY videos කරා, ඊට පස්සේ talking head videos කරා, unboxing videos කරා. මම සින්දු කිව්වා මම කරපු නැති දෙයක් නෑ. මට ඕනුනේ කොහොම හරි views අරන් YouTube වලින් ඉස්සරහට යන්න. ඒ වුණාට මට පස්සේ තේරුණා කිසි plan එකක් නැතුව ඔහේ යන්නේ කිසි තේරුමක් නෑ. මම හැමදේම try කරලා වැඩක් නෑ. මොකද මගේ channel එක නිකන් අච්චාරුවක් වගේ වෙලා තිබ්බේ. ඊට පස්සේ මම ටික කාලයක් මේක කරද්දි තේරුණා මම plan එකක් හදාගෙන ඒකට වැඩ කරන්න ඕනේ කියලා. ඊට පස්සේ මම කොලේකුයි බෑනකුයි අරගෙන ලියාගත්ත වීඩියෝ title ටිකක්ම category එකකින් යනවා. මම නම් කරේ DIY videos. මම ලියාගත්ත list එකක්. මම හෙට මේක හදනවා. ඊළඟ සතියේ මේ දේ හදනවා. ඊට පස්සේ සතියේ මේක හදනවා. ඒතර මාසෙට videos 4ක් වැටලා තියෙනවා. ඊට පස්සේ මේ මාසේ videos මදි ඊළඟ මාසේ videos 8ක් දාන්න ඕනේ. සතියකට videos 2 ගානේ. මේ විදිහට මම ලොකු structure එකක් එක්ක plan එකක් හදාගත්තා. ඊට පස්සේ මම කරේ මේ plan එකට අනුව කොහොම හරි වැඩ කරපු එක. මම කොහොම හරි කාගෙන දවස් වෙලාවක් වෙන් කරගෙන ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා පන්ති ගිහිල්ලා ඇවිල්ලා වෙලාවක් වෙන් කරගෙන මේ videos ටික shoot කරා. ඒත් එක්කම edit කරලා කොහොම හරි මේකේ deadline එකට video එක දාගත්තා. ඒ දවස්වල මේ deadline ද system ද මුකුත් දන්නේ නැහැ. මගේ අර තිබ්බ පොතයි පෑනයි තමයි මම පාවිච්චි කරේ. හැබැයි කොහොම හරි එක තැනකින් මම මේ videos ටික viral වෙන්න පටන් ගත්තා. ඉතින් මම ඔයාලට කියන්නේ අතර වටේ තියෙන හැම එකම try කරන්න නැතුව ඔයා එක දෙයක් තෝරගෙන ඒක එක දිගට කරගෙන යන්න. මොකද ඒක තමයි ඔයා වෙනස් කරන්නේ කවදාද. ඉතින් ඔයා කොහොමද අර මම හදාගත්තා වගේ road map එකක් හදාගන්නේ කියලා අපේ course එකේ කියලා දෙනවා. ඔයාට YouTube ගැන ඉගෙන ගන්න ඕන නම් අපේ course එකට ඇවිල්ලා ඉගෙන ගන්න පුළුවන්.